සප්තකන්‍යා අඩවිය දශක ගණනකට පෙර මහා ඛේදවාචකයක් සිදු වූ භූමියක්. මාටිනියා ෆ්ලයිට් 138 ගුවන් යානයා මගින් 182ක් සමග අනතුරට ලක් වුණා. එම අනතුර සිදු වී වසර ගණනාවක් ගත වුණා. දිනක් වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් ඝන කැලෑව මැද කූඩාරමක රැය පහන් කළා. මධ්‍යම රාත්‍රිය පසු වෙද්දී එක් නිලධාරියෙක්ට ඇහුණා අමුතු සිනහඬක්. ලාබාල ගැහැණු ළමෙක්ගේ හිනාහඬක්. එම අද්භූත හඬ දිගටම ඇසෙද්දී ඔහු ඒ දිශාව වෙත කැලය පීරමින් ගමන් කරනවා. ඔහු දැක්කේ හිතාගන්න බැරි දසුනක්. හඳ එළියෙන් දිලිසෙන දියපහරේ අතිශය රූමත් විදේශීය කාන්තාවක් තනිවග දියනානවා. එම කාන්තාව දැකීමෙන් ඔහු විස්මයට පත් වුණා. මොහොතකින් දරුණු විලාපහඬ වනය පුරා පැතිරුණා. එක් නිලධාරියෙකු එම හඬින් නැවදිමුණා. මොරට සිටි තම සගයා නොමැති බව ඔහු දුටුවා. සගයා ගමන් කළ පිය සටහන් පසුපස ඔහු ගමන් කළා. දියපහර අසල සිහිනැතිව වැටී සිටින මිතුරාව ඔහුට හමු වුණා. එකපාරට මර සිනහඬ ආයෙත් ඇහුණා. ඔහු හිසෝසවා බැලුවා අර කාන්තාව. දැන් ඇය ඉන්නේ ඉරීගිය පරණ රතු පාට ගුවන් සේවිකා ඇඳුමකින්. ඔහු දැඩි ලෙස බියටපත් වුණා. "නුඹ කවුද? නුඹට මොකද වුනේ?" ඔහු විමසුවා. "මම කඩන් වැටුණු ගුවන් යානයේ හිටපු ගුවන් සේවිකාවක්." ඇය පැවසුවා. "කොහොමද අනතුර වුනේ?" ඔහු විමසුවා. "එදා කුණාටුවක් මැද අපි පියාසර කළේ. ඒත් හැම දේම හොඳින් සිදු වුණා. ඒත් රේඩාර් යන්ත්‍රයේ දෝෂයක් නිසා අපි මාර්ගයෙන් ඉවතට ගමන් කර තිබුණා. ගුවන් නියමුවන්ට ඒ වැටහෙන විට අප ප්‍රමාද වෙඩියේ. යානය කඳුවැටියේ ගැටිලා විනාශ වුණා. යානය පිපිරෙන්න කලින් මාව ඈතට විසි වුණා. දරුණු තුවාල නිසා මට ඇවිදින්න බැරි වුණා. මම වේදනාවෙන් කෑගසා උදව් ඉල්ලුවත් කවුරුවත් ආවේ නෑ. දවස් ගානක් කුසගෙන්නේ. නිරාහාරව වේදනාවෙන් මා මිය ගියා. මාගේ ආත්මය මේ වනයේ සිරවුණා. නුඹට ඔය ආත්මේ නිදහස් වෙන්න බැරිද?" ඔහු විමසුවා. "මාගේ ශරීර කොටස් තාමත් එතන තියෙනවා. ඒව සුදුසු තැනක මල දමන්න. එවිට මගේ ආත්මය නිදහස් වෙයි. එට උදව් කරන්න." පසුවදා ඔහු ඇබ් පැවසු මාර්ගයේ ගොස් ඇගේ සිරුර නිසි පරිදි භූමිදානය කළා. අවසානයේ ඇයට වසර ගණනක් බලා සිටි සැනසීම උදා වුණා.